යෝ ඉතින් ගයිස් කට්ටිය මොකද වෙන්නේ? අද ඉතින් අපි බලන්න යන්නේ ශානක බ්‍රෝගේ වීඩියෝ කියන්නේ මං හිතන එක තමයි බලන්න යන්නේ දැන්. ශානක බ්‍රෝගේ channel එකට හැලින්න මේ කට්ටිය subscribe කරන්න. හරිද? මම subscribe කරලා තිබ්බෙත් නැහැ. දැන් තමයි subscribe කරන්න. හරි ඉතින් අපි බලමු මොකද්ද බලන්නේ. වීඩියෝස් ගොඩක් තියෙන වීඩියෝස් කීයක් තියෙනවද? වීඩියෝස් 228ක් තියෙනවා. අපි බලමු මරු ත්‍රිබලක් කියලා දෙන එකක් සානක දින 21ට දන්නෝ. I knew I was underwater. I just didn't realize I was this underwater. If you're stressed මරු ත්‍රිබලක් කියලා දෙන එක ගෙම්බෝ තොට මම ගේන්න කිව්වේ මොනවද? යකෝ පත්තක්ක ගේන්න කියලා තියෙන වෙලාවේ අඹ ගෙනilla හරියනවද පොල් තරම් බූරුව? දැන් මම දැන් මොකක්ද යකෝ අපේ ගෑනට ගිහිල්ලා කියන්නේ? යකෝ ඒකේ මට පත්තක්ක ගේන්න කියලා තියෙන වෙලාවේ මම අඹ ගෙනilla. Good morning sir. කවුද? මම සර්ට අර ඊමේල් එකක් දාලා තිබුණේ ඉන්ටර්න්ෂිප් එකක් ගන්න කවුන්සලින් සෙන්ටර් එකේ සර් මට ඊයේ කිව්වේ එන්න කියලා. හරි බඩි. ඊයන මොකද තරම් වරින් මන් තියෙනවද? ගෑනිටද බයි මොකද්ද නම කිව්වේ? ෂෙහාන්. ෂෙහාන්. ලස්සන නමක් නේ. මම සානක. උගෙන්නා මගිනා වගේ. කැම්පස් එකේ අර කරපු සබ්ජෙක්ට්ස් ටික පාස් කියලා දීපු ලියුම ගෙනාවද? අර මං ඉල්ලුවේ. අප්පයි කාමතකුණානේ සර්. නෑනේ. බොනම් කොල්ල සුපිරි බුලට් එක. තෝනම් වල් පරයතෝ මෙතනටම තමයි හරියන්නේ. තෝයිලර පත්තක ගේන්නේ ඔප එකගේ අනිත් පොළු. බෙල්ලෙන් නෝටි. පතක් එහෙම කරවද්ද නැහැ. පතක්ක? නෑ ඒකෝනේ. මතක කොහමද දැන් ඔයා ගෙනිලා නැහැ නේ? කමක් නැහැ. මට ඒක මේල් කරන්නකෝ. කලින් දැන් ඒ වගේ ට්‍රේනින් එකකට ඉන්ටර්න්ෂිප් එහෙම ගිහිල්ලා තියෙනවද නැත්නම් මේ පළවෙනි එකද? නෑ සර් මේ පළවෙනි එක. පළවෙනි එක. very good. පළවෙනි එකෙන් මේකයි කතන්දරේ. මෙතනට එන හැමෝම ඉතින් ඉන්නේ සයිකොලොජි ඩිග්‍රියක් කරාට පස්සේ යා මේ සබ්ජෙක්ට් එක දන්නවා මිනිස්සුත් එක්ක කතා කරන්න පුළුවන් කියලා. ඒ වුණාට මෙයා මේක කවුන්සලින් සෙන්ටර් එකක් නේ. මේකදී අපි කරන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරලා ඒවට එයාලට විසඳුම් දෙන එක තමයි කරන්නේ. හරිද? එතකොට ඔය ඩිග්‍රිය ගත්ත පළියට මෙතන මිනිස්සෙක් ඉස්සර වැඩ කරන්න බෑ. මට තේරෙනවද මං කියන එක? ඔව් සර්. අනේ ඒකට පුහුණුවක් තමයි ඔයා ලබා ගන්න ඇවිල්ලා තියෙන්නේ. මට තේරෙනවද මං කියන එක? ඔව් සර්. එහෙනම් මම මේ කියන්න උත්සාහ කරන්නේ ඔව් සර්. මම ඔයාට දෙන දැනුම ඔයාට ලෙක්චර් හෝල් එකක් ඇතුලේ ඒ බිත්ති හතර ඇතුලේ සීමා වෙලා ඔයාට ලබා ගන්න බෑ. ඔයාට තේරෙනවද මං කියන එක? ඔව් සර්. තේරෙනවද? හරි. ඔව් සර්. දැන් ෂෙහාන ඔයාට කියන්න මෙතනට එන ගොඩක් කට්ටිය සෑහෙන මානසිකව වැටිච්ච අය තමයි ඉන්නේ. ඒ කියන්නේ බිඳුවටම වැටිච්ච අය ඉන්නේ. අපිට පුළුවන් වෙන්න ඕනේ යාළගේ හිත හදන්න. එහෙම නැතුව ඉතින් යාළගේ හිත හැදෙන්නේ නැහැ නේ. කොහොම හරි දැන් මෙතනට එන කෙනෙක් එක්ක හිතන්නකො මම ඔයාව දැම්ම කියන්නකෝ ඔය කවුන්සලින් කරගෙන යන්න එන ක්ලයන්ට් කෙනෙක් එක්ක. එතකොට ඔයාට සරලවම කරන්න තියෙන්නේ එයාව මොටිවේට් කරන්න තමයි තියෙන්නේ. එන හැමෝම ගියා අනේ මට බෑ මට අරක කරන්න බෑ මට මේක කරන්න බෑ ඔක එක එක ස්වරූප වලින් එනවා. අනේ මට ඔෆිස් එකේ වැඩ වැඩි මට ඔෆිස් එකේ වැඩ කරගෙන යන්න බෑ. ඔයා කියන්නේ එහෙම නෑ ඔයාට පුළුවන් කියලා කියන්නේ. වැඩ කරගෙන යන්න පුළුවන්. පුළුවන් කියලා මොටිවේට් කරනවා. සමහර වෙනවා මෙයා ඔය මේ බීමත්කම හින්දා මට බොන එක නවත්ත ගන්න ඕනේ. ඒකට මට බොන එක නවත්ත ගන්න බෑ. ඒතොර පුළුවන් තරම් මොටිවේට් කරන්න ඕනේ. මට බොන එක නවත්තන්න පුළුවන්. ඒ විදිහට ඒක කියලා නෙමෙයි අර පොඩ්ඩක් කරුණු කියලා එයාගේ හිත හදන්න ඕන එයාව නිතරම මොටිවේට් කරන්න ඕන. අඩෝ එහෙම ජොබ් එකක් නම් මරුබ මටත් පුළුවන් කඩේ. මේ දෙක පුළුවන් කියලා. ඔයාට තේරෙනවද මම කියන එක? ඔව් සර්. තාම එනවා ඔය පෞල් ප්‍රශ්න තියාගෙන. කියන්නේ සමහරු කියනවා හස්බන්ඩ් and ඔය සමහරවල් දෙන්න බෑ. හස්බන්ඩ් කියලා මට මට මගේ ගෑනිත් එක දීග ගන්න බෑ. හිම නේ ඔයා කියන්න ඕනේ හිම නෙවෙයි. පුළුවන්. නිතරම පුළුවන්. ඔයාට මේ දේ කරන්න පුළුවන් කියලා නිතරම මොටිවේට් කරන්න ඕන. ඔයාට තේරෙනවද කියලා මම කියන එක? සර් මෙහෙම කරමුද මොකක් හරි මට තේරෙන්නේ නැති තැනක් ආවොත් මම කියන්න සර්ට. උඩෝ ඕ කියලා බලලා දෙන්නේ. මේ ඔයා පත්තක් එහෙම ගන්න කැමති නෑනේ. පතක්ක?
නෑ කොට. මේ මොකක්ද? පතක්ක කියන්නේ මොකද්ද බං? මුලින්ද තොම දින්නේ මම කිකිටි මොටිවේට් කරන්න ඕන පුළුවන් තරම්. හරිද? ඒක තමයි සරලම ඔයාට පුළුවන් වෙන්න මොටිවේට් කරන්න. මේ අපි එකක් කරලා බලමුද? ඒ කියන්නේ මෙහෙම කරමු. දැන් අපේ මම කියන්න ඇවිල්ලා ඉන්න ක්ලයන්ට් කෙනෙක්ව එවන්න කියලා. ඔයා වැඩේ කරගෙන යන්න. දැන් මම කියලා දුන්නා බලමු ඔයා කොච්චර ක්වික් ලර්නර් කෙනෙක්ද කියලා. කොච්චර ඉක්මනට ඉගෙන ගන්නවද කියලා බලමු. හරි? උදව්වක් ඕනොත් කියලා මම පැත්තකින් ඉන්නම්. ඒනකොට මම මෙතන ඉන්නවා කියලාවත් ඔයා හිතන්න එපා. මම සද්දයක් බද්දයක් මුකුත් නැහැ. මම නිකන් පැත්තකින් ඉන්නවා. යාට කියන්නේ මම මේ ඔයාගේ ගුරා කියලා. හරි? ඔයා ෂේප් එකේ කරන් යන්න. හරි? අපි එක්කෙනෙක් ගෙන්න ගමු. නීලා මේ ඊළඟ ක්ලයන්ට් එවන්න. හරි. හරි. ඔයා මේකෙන් වාඩි වෙන්න. මං හිටගෙන ඉන්න. බලමු කොහොමද ඔයා කරන්නේ කියලා. මට මුලින්ම කියන්නකෝ මොකක්ද ඔයාගේ නම? මම තේජාන්. තේජාන්. මම ශිහාන්. මේ මම සානක. කෑ අරු පිටිපස්සේ ඉඳලා. ඉතින් තේජාන් ඇයිද ඔයා මේ වගේ මානසික උපදේශක සේවාවක් හොයාගෙන ආවේ? මිස්ටර් සානක මට සෑහෙන ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නම් ඉතින් කාටද නැත්තේ? මටත් තියෙනවා. ඉතින් අනේ මටත් තියෙනවනේ. මූ දැන් මූට කරගෙන යන්න කියලා. මා අයියෝ කයි වගේ මොනවද මිස්ටර් තේජාන්ට තියෙන ප්‍රශ්න? මිස්ටර් සානක මම සෑහෙන බොන්න එප්පේ වෙච්ච කෙනෙක්. මට මේක නතර කරගන්න ඕන. ඒ කියන්නේ මම උත්සාහ කරාට කොච්චරවත් මේ බොන එක නතර කරගෙන මට ඒක කරන්න බෑනි. මට මේක කරගන්න ඕන. මිස්ටර් තේජාන්ගේ ආත්ම ශක්තිය ආත්ම විශ්වාසය බිඳිලා තියෙන්නේ. ඒකයි මේ ප්‍රශ්නේ. ඔයා කොහෙද? මම කොට්ටාවේ. මම නම් පන්නි පිටේ. අඩ ඉතින් මම මහරගමනේ. අපි තුන් දෙනා අර එකම රේඛාවකින් නෑ. එලිම හයි ලෙවල් එකේ. මූට කඩ පියා ඉන්න බැරි කේස් එකක් දුකති. ඔයා නිතරම හිතන්න ඕන මේ දේ ඔයාට කරන්න පුළුවන් කියලා. ඔයාගේ ආත්ම ශක්තිය වැඩි කරගන්න ඕන. බොන්න එක නවත්තන්න බෑ කියලා එහෙම එකක් නෑ. ඔයාට නිතරම ඔයාගේ හිතෙන් කියන්න ඕන, ඔයාගේ හිතට කියලා දෙන්න ඕන. මට බොන එක නවත්තන්න පුළුවන්. මට මේක කරන්න පුළුවන් කියලා මොටිවේට් කරගන්න ඕන තමන්. එතකොට ඕක කරන්න පුළුවන්. ඔයාට ඊළඟට බෝතලයක් අතර ගන්න හැමතිස්සෙම මේ කතාව මතක් වෙයි. ඔයාට මාව මතක් වෙයි. ඔව් මාවත් මතක් වෙයි. ඔව් මට උඹව නම් මතක් වෙයි. නිතරම ඔයාට මේ දේ කරන්න පුළුවන් කියලා තමයි හිතන්න ඕන. තේරුණාද? thank you මිස්ටර් සානක මාත් එක්ක කතා කරාට මට හිතෙනවා මට මේ දේ කරන්න පුළුවන් වෙයි කියලා. බොහොම ස්තුතියි. thank you අද මෙයාගේ ප්‍රශ්නයක් කතා කරන්න ආවට. thank you නැගිට්ටට මගේ කකුල් රිදිරිද හිටියේ. උඹ වයි මේක දකින්න මම කැමති නෑ. හොඳයි. හෙලෝ. බතක තිබ්බද? මේ ඔයා ඔය වැඩේ නියමයට කරන් යනවා. තව ක්ලයන්ට් කෙනෙක් ගන්න නීලට කියලා මේ දිගටම මොටිවේට් කරගෙන යන්න. තව කෙනෙක් කරන්න. සුපිරි. මේ කොහෙද මල් ලොරිය තියන්නේ? කොහෙද මට තියෙන ප්‍රශ්නේ මිස්ටර් සානක මට කිසි දෙයක් හරියට කරගන්න බෑ. ඔයාට කියන්න මට ඔෆිස් එකේ දින කිසි වැඩක් හරියට කරලා ඉවර කරන්න බෑ. මම ස්පෝර්ට්ස් කරන්න ආසයි. ඒකට මට කවදාවත් ගේම් එකක් ඉවර වෙනකන් ඉන්න බෑ. මට සෑහෙන ප්‍රශ්න. මේ හැම දෙයකම එපා වෙලා මම ගියා ජීවිතේ නැති කරගන්න. මට ඒකවත් හරියට කරගන්න බැරි වුණා මිස්ටර් සානක මං ඒ තරම් පරාජිතයි. මිස්ටර් කේසර ඔයා එහෙම හිතන්න එපා. ඔයා නිතරම හිතන්න ඔයාට මැරෙන්න පුළුවන් කියලා. ඔව් එහෙම මැරෙනවා නම් ඕන තරම් ක්‍රම තියෙනවා. දැන් වහම් බොන්න. කෝච්චියට පනින්න පුළුවන්. ඕවා හරි සරලයි. ඉතින් අර මැරෙන එක අමාරු දෙයක් නේ. ඔයාට හිතින් හිතන්න ඔයාට මැරෙන්න පුළුවන් කියලා. එතකොට ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. පිට මේ ආයුධයක් වගේ තිබ්බනම් මෙතනම කරලා බලන්න තිබ්බා. වැඩේ හොඳට යනවා ඇති කියලා හිතනවා. මේ අන්තිම පතක්ක කරලා අරගෙන ආවේ. මේ කනවද? මේ තියෙන බඩු. සෝ පිහ මොකටද? මේකෙන් ඇන ගන්න ඕනේ මැද්දට. ඔව් කුහරට මැන ගන්න. දැක්කනේ මම ඔක තමයි පුළුවන් කියලා. මරුණා.
මේ මොකද උනේ කරේ? යකෝ තෝයා මොටිවේට් කරන්න කියලා රිව්වේ මුට මේ. යකෝ මෙතනද පොලිසිය ආවට පස්සේ මාවට එක කෙලෙන්නේ. මම දැන් මොකද කියන්නේ පොලිසියෙන් ආවොත් යකෝ මාව අනිවාර්යෙන් හිරේ දායි. ඉනිහින් මරුව කියන දවස් 21කට ඇතුලේ මායපර බන්ධනාගාරෙට දායි. මම කොහොමද ඒ කොච්චර මිනිමරෝ එක්ක හිරේ ගෙදරට වෙලා ඉන්නේ? එහෙම හිතන්න එපා සර්. සර් නිතරම හිතන්න පුළුවන් කියලා. ඈ? Vagabundo. Vagabundo. අර ඈ කියන එක තමයි ඔය බට්ට. හරි ඉතින් උඩ guys ඒකත් ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. එහෙනම් goodbye. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙනම් කට්ටිය පොඩ්ඩක් subscribe පාරක් දාලා පොඩ්ඩක් share පාරක් දාලා පොඩ්ඩක් නිකන් නග්ගලා ගන්න ඕන නේද? එහෙනම් හරි අපි ගියා. Bye 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 bye.